ආයුබෝවන් ඔබ සියලුම දෙනාට. ඒ වගේම සියලුම දෙනාට සුබ දවසක් වේවා. මෙම වීඩියෝවෙන් ගෙන එන්නේ කටක ලග්න හිමියන් සඳහා නොවැම්බර් මාසය ඔබගේ දෛවය වෙනස් වන්නේ කොහොමද කියලා. නොවැම්බර් මාසය තුළදී ග්‍රහ මාරු ග්‍රහ චලිතයන් කීපයක්ම සිද්ධ වෙනවා. ඉතින් මේවා ආශ්‍රයෙන් කටක ලග්න හිමියන්ට සැකසු පොදු ගෝචර කේන්ද්‍රයක් ආශ්‍රයෙන් මා මේ පලාපල විස්තරය විග්‍රහ කරනවා. ඉතින් මෙවැනි වටිනා ජ්‍යොතිෂමය කරුණු කාරණා සහිත වීඩියෝ එක්කල සැනින් ඔබ වෙත ළඟා කර ගැනීම සඳහා ජයසිඳු ජ්‍යොතිෂ නාලිකාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ විතරක් නෙවෙයි බෙල් නොටිෆිකේෂන් බටන් එකද ඔන් කරන්න අමතක කරන්න එපා. හොඳයි, දැන් අපි යමු වීඩියෝ වෙතට. ඉතින් මේ මාසය ආරම්භයේදීම කටක ලග්නීය ඔබගේ ලග්නාධිපති ග්‍රහයා වන චන්ද්‍රයා ඔබගේ අටවැන්න තුල රැඳී සිටමින් තමයි ආරම්භ වන්නේ. නමුත් චන්ද්‍රයා කියන්නේ ඉක්මනින් රාශිය හරහා ගමන් කරන ග්‍රහයෙක් නිසා මෙම තත්ත්වයන් වෙනස් වීමට පුළුවන්. නමුත් සංකේතාත්මකව මේ මාසයේ ආරම්භය සලකන විට ඔබගේ ලග්නාධිපති චන්ද්‍රයා ඔබගේ කේන්ද්‍රය තුල අටවැන්න තුල ගෝචර වෙමින් තමයි පවතින්නේ. මෙය තරමක් අයහපත් තත්ත්වයක් ලෙස පෙන්වා දෙන්න පුළුවන්. මොකද අටවැන්න කියන්නේ දුෂ්ට ස්ථානයක් ලෙස ජ්‍යොතිෂයේදී හඳුන්වනවා. ඉතින් මෙහිදී ඔබගේ බාහිර ස්වરૂපය, ඔබගේ චරිත ලක්ෂණ මෙහිදී බලපෑමකට ලක් වෙනවා. එය ඊතරම් යහපත් මට පැවසිය නොහැකි. මොකද දුෂ්ට ස්ථානයක ග්‍රහයෙක් ගෝචරය වෙන විට තරමක් අශුභ ප්‍රතිඵල ලබා දීම සිදු වෙනවා. නමුත් මෙම ග්‍රහයා යම් රාශිය ගෝචරය වන නිසා මේ සම්බන්ධයෙන් ඔබ බිය විය යුතු නැහැ. කෙසේ වෙතත් ඔබගේ උත්පත්ති ජන්ම කේන්ද්‍රය සහ ඔබ මේ වන විට ගත කරමින් පවතින මහදසා අන්තර්දසා අනුසාරයෙන්ද මෙම තත්ත්වයන් වෙනස් විය හැකි බව හොඳින් මතක තබා ගන්න. මා මේ පවසන්නේ ඔබට දල අදහසක් ලබා ගැනීම පමණක් නිසා මෙය ඊටාම සිහි බුද්ධියෙන් ශ්‍රවණය කරන ලෙසයි මා ඉල්ලා සිටින්නේ. ඒ වගේම ඔබගේ ලග්නගතව ගුරු ග්‍රහයා මේ වන විටත් ගෝචර වීම සිද්ධ වෙනවා. ඉතින් ලග්නේ ගුරු සිටනවා කියන්නේ ඔබගේ බුද්ධිය නුවණ ඉහළ යන කාලයක්. අන් අය විසින් ඔබව නුවණක්කාරයෙක් ලෙස දකින කාලයක් තමයි මේක. නමුත් මේ මාසයේ 12 වෙනිදා ගුරු ග්‍රහයා වක්‍ර වීමට පටන් ගන්නවා. එහිදී සිදුවන්නේ මෙතෙක්කල් රාශියේ ඉදිරියට ගමන් කළ ග්‍රහයා රාශියේ පසුපසට නැවත ගමන් කිරීමට උත්සාහ කිරීම. ඉතින් මේ මාසයේ ආරම්භයේ සිට 12 වෙනිදා දක්වා කාලය තුල ගුරු ග්‍රහයා උච්ච වෙමින් ඔබ වෙත සුබඵල ලබා දීම සිදු කරනවා. පසුව ග්‍රහයා වක්‍ර වීමට පටන්ගත් පසු මෙම තත්ත්වයන් තරමක් දුරට වෙනස් විය හැකි අතර ඔබගේ උත්පත්ති ජන්ම කේන්ද්‍රය අනුව එම ඵල සුභ වේද අසුභ වේද යන්න වෙනස් වෙනවා. ඉතින් නොවැම්බර් 12 වෙනිදායින් පසුව ඊ타මත්ම සැලකිලිමත්ව කටයුතු කරන ලෙසයි මම කටක ලග්න හිමියන්ට මතක් කරන්නේ. ඒ වගේම කේතු ග්‍රහයා ඔබගේ දෙවැන්න තුල ගෝචරය වෙමින් පවතින කාලයක් තමයි මේ. විශේෂයෙන් ඔබගේ පවුල තුල සමගිය ඔබ ආරක්ෂා කරගත යුතුයි. මොකද දෙවැන්න කියන්නේ කුටුම්බ ස්ථානය, ඔබගේ පවුල නිවේදනය කරන භාවය. කේතු කියන්නේ අධික කෝපයක් හිමි ග්‍රහයෙක්. මෙවැනි ග්‍රහයෙකු ඔබගේ දෙවැන්න තුල ගෝචරය වීම ඔබගේ පවුලේ සමගිය සඳහා අභියෝගයක් එක් කරන ග්‍රහ ගෝචරයක්. ඒ වගේම රාහු ග්‍රහයා චන්ද්‍රයා සමග අටවැන්න තුල සංයෝග වෙමින් තමයි මේ මාසය ආරම්භ වන්නේ. ඉතින් රාහු ග්‍රහයා අටවැන්න තුල ගෝචරය වීම හරහා ඔබගේ විවාහ ජීවිතය සඳහා තරමක් අයහපත් තත්ත්වයක් පෙන්වන්න කරනවා. විශේෂයෙන්ම මේ මායාකාරී රාහු ග්‍රහයා විසින් ඔබට යම් දේවල් ඔබගේ ඉදිරියට ගෙනෙන්නට පුළුවන්. එහිදී ඔබ ඒවා යහපත් අයහපත් බව තෝරා බේරාගෙන ඔබගේ විවාහ ජීවිතයට නුසුදුසු දේවල් ප්‍රතික්ෂේප කරමින් ඔබගේ කලත්‍රයා සමග බොහොම සෙනෙහසින් කාලය ගත කිරීම සිදු කළ යුතු වෙනවා. මොකද රාහු ග්‍රහයා යහපත්ව පිහිටා ඇතනම් ඔබට මෙම රාහු අටවැන්න තුල ගෝචරය වන කාලය තුල විවාහයෙන් පසු ඔබට ලැබෙන්න નિયમિત දායාද පිළිබඳවද යහපත් තත්ත්වයක් මේ හරහා පෙන්눔 කිරීම සිදු කරනවා. ඉතින් ශනි ග්‍රහයා මේ වන විට ඔබගේ නවවැන්න තුල තමයි ගෝචරය වන්නේ.
කටක ලග්න හිමියන් පසුගිය කාලේ ඔවුන්ගේ අෂ්ටමේ රාෂ්ටක තත්ත්වය නිසා බැටකමින් තමයි කාලය ගත කරේ. ඉතින් එම තත්ත්වයෙන් මිදි ශනි ග්‍රහයා මේ වන විට ඔබගේ 9 වෙනි තුල වක්‍ර ස්වභාවයෙන් තමයි ගමන් කරන්නේ. ඉතින් නොවැම්බර් 29 වෙනිදා මේ වක්‍ර වූ ශනි ග්‍රහයා නිවෘත්ත වෙමි. එනම් ඉදිරියට ගමන් කිරීමට ආරම්භ කරනවා. පසුව මේ ශනි ග්‍රහයා ඔබගේ 9 වෙනි තුල මේ ඉදිරි ආකාරයට ගමන් කිරීම නිසා ඔබගේ පෙරපින මතුවීමට සුබ කාලයක් පෙන්눔 කරනවා. මොකද ශනි ග්‍රහයා කියන්නේ කර්මකාරක ග්‍රහයා. 9 වෙනි තුලින් ඔබගේ පෙරපින වාසනාව සෞභාග්‍ය පිළිබඳව නිවේදනය කරනවා. ඉතින් ශනි ග්‍රහයා ඒවත් කර්මකාරක ඔබගේ පෙරපින සම්බන්ධ භාවය තුල ගෝචර වීම ඔබට යහපත් ප්‍රතිඵල ගෙන දීමට ඉවහල් වෙනවා. ඉතින් උත්පත්ති ජන්ම කේන්ද්‍රය තුල ශනි ග්‍රහයා බලවත්ව පිහිටා ඇති කටක ලග්න හිමියන් සඳහා මේ ඊ타මත්ම විශේෂ අවස්ථාවක්. ඒ වගේම මේ වන විට සුබ දශා ගෙමින් පවතින කටක ලග්න හිමියන්ටත් මෙය ඊ타මත්ම යහපත් තත්ත්වයක් ලෙස පෙන්වා දෙන්න පුළුවන්. මම නැවත වරක් මතක් කරනවා මම මේ වීඩියෝවෙන් ගෙනෙන ලද්දේ පොදු පලාපලයක් වන අතර ඔබගේ උත්පත්ති ජන්ම කේන්ද්‍රය ඒ වගේම ගෙවමින් පවතින මහා දශා අන්තර්දශා අනුව මෙම ප්‍රතිඵල වෙනස් විය හැකි බව තරයේ මතක තබා ගන්න. ඒ වගේම මෙම වීඩියෝව නරඹා සිහි බුද්ධියෙන් මෙහි ඇති කරුණු කාරණා විමසා බලා ඔබගේ මෙම නොවැම්බර් මාසය සැලසුම් කර ගන්නා ලෙස කටක ලග්න හිමි ඔබගෙන් මම ඉල්ලා සිටිනවා. ඒ වගේම මෙම නාලිකාව subscribe කරන ලෙස මම ඔබට නැවත වරක් ආරාධනා කරනවා. ඉතින් ඔබගේ ජීවිතයට පැමිණෙන කරදර බාධක කම්කටොළු දුෂ්කරතා වලට මුහුණ දීමට අවශ්‍ය හැකියාව ශක්තිය ධෛර්ය වාසනාව ඔබට ලැබේවයි මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සියලුම දෙනාට ජයන් ජයම වේවා.